හරි ඉතින් ඔන්න ඔයාලට කිව්වා වගේම අපි අද vlog එකක් අරගෙන ආවා. ඉතින් මේක අපේ කස්ටමර්ලගේ පැකේජ් රෙඩි කරන vlog එකක් තමයි. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ පැකේජ් කොහොමද රෙඩි වෙන්නේ කියලා. එකින් එක මම මෙතනින් උඩින් ෆොටෝ එක දාලා තියන්නම්. ඉතින් මේ පැකේජ් එක යන්නේ සහන් මදුශංක මීගමුව. අපි බලමු මේ පැකේජ් එකට මොනවද ඇඩ් වෙන්නේ කියලා. මම මෙතන උඩින් පැකේජ් එකේ ෆොටෝ එක දාලා තියන්නම්. හරි ඉතින් එයාගේ පැකේජ් එකට යනවා ඩාර්ක් බ්ලූ කලර් එකයි white කලර් එකයි chrome silver කලර් එකයි මෙන්න මේ කම්පිටි බැලුන් එකයි මේ ඔක්කොගෙම බැලුන් 50ක් ඇතුළත් වෙනවා. මේ කම්පිටි බැලුන් එකක් ග්ලෝ කරාම කොහොමද තියෙන්නේ කියලා මම මෙතනින් ෆොටෝ එකක් දාලා තියන්නම්. එයාගේ පැකේජ් එකට බැලුන් 50ක් තියෙනවා. ඒ බැලුන් 50 මේ කලර්ස් වලින් බැලුන් 50ක් අපි හදලා තියෙනවා. ඊට අමතරව අනිවාර්යයෙන්ම මෙන්න මේ ගාලන් ටේප් එක ඕනේ. මොකද මේ ටේප් එකෙන් තමයි ඔයාලා පැකේජ් එක හදාගන්නේ. මේ ටේප් එකේ මේ මෙතන සිදුරු තියෙනවා. මේ තියෙන්නේ එන්නේ සිදුරට ඔයාලා බැලුන් එක ග්ලෝ කරලා ගැටයක් දාලා සිදුරට දාන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ පැකේජ් එකට මේ ගාලන්ඩ් එක හදාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඕන අයිටම් එක තමයි මේක. ඉතින් ගාලන් ටේප් එකක් ඇඩ් කරලා තියෙනවා. ඊට අමතරව යාට ෆොයිල් කර්ටන් එකක් තියෙනවා. මේ තියෙන්නේ සිල්වර් කලර් එකේ ෆොයිල් කර්ටන් එක. ඊට අමතරව හැපි බර්ත්ඩේ කියලා බැනර් එකක් එනවා. මේ තියෙන්නේ හැපි බර්ත්ඩේ කියලා white කලර් එකෙන් යන බැනර් එක. ඊටත් අමතරව මෙන්න මේ ලොකු ස්ටාර් එක ඇඩ් කරනවා. ඔන්න ඔය ටික තමයි එයාගේ පැකේජ් එකට ඇතුළත් වෙන්නේ. ඊට අමතරව එයාට අපි ආයින ඕනම තැනකට නොමිලේ ඩිලිවර් කරලා දෙනවා වගේම මෙන්න මේ හෑන්ඩ් පම්ප් එක. බැලුන් එක ග්ලෝ කරගන්න ඕනේ හෑන්ඩ් පම්ප් එක යාට නොමිලේ ලැබෙනවා. ඉතින් මේ පැකේජ් එක වෙන්නේ 2400ක් විතරයි. ඒ වගේම ඩිලිවර් එක නොමිලේ හෑන්ඩ් පම්ප් එකක් යාට නොමිලේ ලැබෙනවා. ඉතින් ඔයාලට කැමති අයිටම් තියෙනවා නම් වෙනම අපෙන් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එක රෙඩි වෙන්නේ මෙන්න මේ විදිහට. හරි ඉතින් අපි බලමු අනිත් පැකේජ් එක කොහොමද රෙඩි වෙන්නේ කියලා. හරි ඉතින් ඊළඟට රෙඩි වෙන්නේ හිමාෂි පුත්තලම්. ඉතින් අපි බලමු මේ පැකේජ් එකට මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ කියලා. ඉතින් ඒකෙත් මම මෙතනින් ෆොටෝ එක දාන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් නිසා. ඒකටත් බැලුන් 50ක් එනවා. ඉතින් ඒකටත් එනවා මේ පැස්ටල් බ්ලූ එකයි ස්කයි බ්ලූ එකයි මෙන්න මේ ක්‍රෝම් බ්ලූ එක. මේක ග්ලෝ කරාම ෂයින් ලුක් එකක් තියෙනවා. ඒ වගේම එයාට මේ බ්ලූ කලර් එකේ කම්පිටි බැලුන් තියෙනවා. ඉතින් මේ බැලුන් වලින් බැලුන් 50ක් ඔන්න එයාට අපි පැකේජ් එකට ඇඩ් කරලා තියෙනවා. අමතරව එයාට පැකේජ් එක හදා ගන්න ඕන ගාලන් ටේප් එක. මෙන්න මේ ටේප් එක තියෙනවා. ඒ පැකේජ් එකට යනවා හැපි බර්ත්ඩේ බැනර් එක. එයාට අපි මේ ඩාර්ක් බ්ලූ එකේ හැපි බර්ත්ඩේ බැනර් එක ඇඩ් කරලා තියෙනවා. ආට මේකේ තියෙන්නේ අපේ ෆොයිල් නම්බර් එක 5 කියලා පැකේජ් එක. ඉතින් ඔයාලට මේක බර්ත්ඩේ කණු ඔයාලගේ බර්ත්ඩේ කණුවේ ෆොයිල් නම්බර් එක ගන්න පුළුවන්. ඒක ඔයාලට ඕන මේ පැකේජ් ඕනම එකක් කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. ඉතින් එයාට ෆොයිල් නම්බර් එක 1 එයාගේ අවුරුද්දක බර්ත්ඩේ එකක් තමයි සෙලිබ්‍රේට් කරන්නේ. ඉතින් එයාට ෆොයිල් නම්බර් 1 එක ඔන්න අපි දාලා තියෙනවා. මේ ෆොයිල් නම්බර්ස් ඔයාලට කියන්න ඕනේ ලොකුම සයිස් එකෙන් අපි දාන්නේ. මේ තියෙන 32 ඉන්ච් එක ලොකු සයිස් එකේ මීඩියම් සයිස් එකේ දාන්නේ. ඉතින් මේ පැකේජ් එකට ඒ අයිටම් තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. ඊට අමතරව යාට ඩිලිවර් එක නොමිලේ ලැබෙනවා. ඒ වගේම මේ හෑන්ඩ් පම්ප් එක යාටත් ඔන්න නොමිලේ ලැබෙනවා. මේ පැකේජ් එක වෙන්නේ 2550ක් විතරයි. ඉතින් යාට ඩිලිවර් එකත් නොමිලේ. ඒ වගේම හෑන්ඩ් පම්ප් එකකුත් නොමිලේ. ඉතින් මේ ඔක්කොම අයිටම් ඇඩ් කරලා පැකේජ් එක වෙන්නේ 2550ක් විතරයි. හරි ඉතින් අපි බලමු එහෙනම් අනිත් පැකේජ් එක. හරි ඉතින් අපේ මේ ඕඩර් එක යන්නේ මිහාන් ට්‍රින්කෝ වලට තමයි මේ ඕඩර් එක යන්නේ. ඉතින් අපි බලමු මේකෙත් මම මෙතනින් ෆොටෝ එක දාන්නම්. එයා නම් මේක ගොඩක්ම කස්ටමයිස් කරලා ගත්ත එකක්. ඉතින් මේකටත් බැලුන් 50ක් එනවා. හැම එයා මේ රෝස් ගෝල්ඩ් එකෙන් තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් රෝස් ගෝල්ඩ් එකෙන් බැලුන් 50ක් එනවා. ඒ වගේම හැපි බර්ත්ඩේ බැනර් එක රෝස් ගෝල්ඩ් එක මේ තියෙන්නේ මේක එනවා. ෆොයිල් දෙකක් එනවා 24 කියලා මේ තියෙන්නේ. මේ ෆොයිල් නම්බර්ස් දෙක එනවා. පැකේජ් එක හදා ගන්න ඕන ගාලන් ටේප් එක දාලා තියෙනවා. මෙන්න මේ වගේ ලස්සන heart shape ෆොයිල් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ. මේ වගේ heart shape ෆොයිල් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ. මේ ෆොයිල් දෙක යනවා. ඒ වගේ මෙයාට ඩිලිවර් එක නොමිලේ හෑන්ඩ් පම්ප් එකක් නොමිලේ.
ඉතින් ඒක තමයි අපිට කියලා රෙඩි කරගත්තේ. මේ පැකේජ් එක වෙන්නේ 2350ක් විතරයි. ඩිලිවරි එකත් නොමිලේ, හෑන්ඩ් පම්ප් එකකුත් ඔයාලට නොමිලේ ලැබෙනවා. ඉතින් අපි බලමු එහෙනම් අනිත් පැකේජ් එක කොහොමද රෙඩි වෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට පැකේජස් 4-5ක විතර වීඩියෝස් ගේන්නම්. එතකොට ඔයාලට ලොකු අයිඩියා එකක් එනවනේ නිසා ඉතින් ඊළඟ එක බලමු අපි කොහොමද රෙඩි වෙන්නේ කියලා. මේකට ඩාර්ක් පර්පල් එකයි පැස්ටල් පර්පල් එකයි මේ කලර්ස් දෙකෙන් බැලුන් 25 බැලුන් 50ක් ඇඩ් වෙනවා. ඒට අමතරව මෙන්න මේ පර්පල් කලර් ෆොයිල් කර්ටන් එක ඇඩ් වෙනවා. අමතරව මේ පැකේජ් එකේ තියෙන විදිහටම හැපි බර්ත්ඩේ බැනර් එක ඇඩ් වෙනවා. එයාට මේ ගාලන්ඩ් එක හදා ගන්න ඕන ගාලන්ඩ් ටේප් එක ඇඩ් වෙනවා. එම එයාට ඩිලිවරි එක නොමිලේ, හෑන්ඩ් පම්ප් එකක් නොමිලේ. ඉතින් මේ පැකේජ් එක වෙන්නේ 2400ක් විතරයි. ඩිලිවරි එක නොමිලේ, හෑන්ඩ් පම්ප් එකක් නොමිලේ ලැබෙනවා. ඉතින් මේ පැකේජ් එක රෙඩි වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් අපි පැකේජ් හැදුවට පස්සේ කස්ටමර්ට එහෙම සැකයක් තියෙනවා නම් අපි දැන් ගොඩක් කස්ටමර්ලා අපිට කියන දෙයක් තමයි අපි ඕඩර් කරාම අපි ෆොටෝ එකේ තිබිච්ච දේ නෙවෙයි එන්නේ ඔන්ලයින් ඕඩර් කරන්න බයයි එහෙමයි කියලා. දැන් අපෙන් ඕඩර් එකක් ගත්ත කස්ටමර් කෙනෙක් නම් ආයිසරයක් අනිවාර්යෙන් අපෙන් ඕඩර්ස් ගන්නවා. මොකද එයාලට අපි ගැන තියෙන විශ්වාසය නිසා. ඉතින් අර වගේ අලුත් කස්ටමර් කෙනෙක් නම් ඉතින් අපි යාලට අපිට පැකේජ් එක රෙඩි කරලා අපි යාලට ෆොටෝ එකක් දානවා. එතකොට යාලට ඕකේනේ. ඒ නිසා අර ගොඩක් ඉතින් සමහර අය කරන වැරදි නිසා ඉතින් කස්ටමර්ට ෂුවර් එකක් නැති වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපි කරන්නේ කස්ටමර්ට ෆොටෝ එක දානවා. එතකොට කස්ටමර් ඕකේ කරගත්තට පස්සේ පැකේජ් එක යවනවා. එකක් එන්නේ නැති කියලා මොකද අපි පැකේජස් 8ක විතරම ඔයාලට ඩීටේල්ස් දැන් දාලා තියෙනවා. ඉතින් එහෙනම් ඔන්න ඔයාටත් ඕනේ නම් අපෙන් ඕඩර් එකක් දාගන්න. මම මෙතනින් ෆෝන් නම්බර් එක දාලා තියන්නම්. WhatsApp message එකක් දාන්න. ඔයාලට කස්ටමයිස් කරලා ගන්නත් පුළුවන්. තව දෙයක් තමයි ඔයාලට මේ පැකේජ් වල තියෙන ඕනම බැලුන් එකක් කලර් එක චේන්ජ් කරගන්න මේ විදිහට කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි යන්නේ අපේ ඕනම පැකේජ් එකක් පැකේජ් එකේ තියෙන ප්‍රයිස් එක විතරයි වෙන්නේ. ඩිලිවරි එකත් නොමිලේ. ඒ වගේම ඔයාලට හෑන්ඩ් පම්ප් එකකුත් අපේ පැකේජ් වලට නොමිලේ ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද vlog එක ඉවර කරන්නේ. ඉතින් මම තව ලස්සන vlog එකක් අරන් එන්නම්. ඊළඟ vlog එක ඔයාලට මේකට කලින් vlog එක වෙන්න පුළුවන්. නැත්තම් මේක පස්සේ වැටෙන්න පුළුවන්. ඉතින් අපි birthday decoration එකක් කරන විදිය මුල ඉඳන්ම කොහොමද යන්නේ කියලා මම ඔයාලත් එක්ක share කරගන්නම්. ඉතින් එහෙනම් අදට ඔච්චරයි. අපි ඉතින් ලස්සන vlog එකක් අරන් එන්නම් තව. එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. bye.